මචං මට වෙලාවකට හිතෙනවා අපි කවුරුත් දුවනවා. ඒත් මේ දුවන්නේ මොකටද කියලාවත් දන්නේ නැතුව. උදේ නැගිටපු වෙලේ ඉඳන් රෑ වෙනකන් ලොකු තරගයක්. කවුද ඉස්සරහින් ඉන්නේ? කවුද ලස්සනට ඉන්නේ? කවුද වැඩිපුරම හම්බ කරන්නේ? මේ හැමදේම අපේ හිතේ තියෙන ඇගිල්ලෙන් ඇදපු රේස් ට්‍රැක් එකක්. අපි මේකේ දුවනවා. හති දාගෙන හුස්ම ගන්නවත් වෙලාවක් නැතුව දුවනවා. සමහර දවස්වලට රෑට ඇඳට ගියාම හිතෙනවා අද මම දුවපු දිවිල්ලට ලැබිච්ච දේ මොකද්ද කියලා. ඒත් උත්තරයක් නැහැ. සමහර වෙලාවට හිතනවා කවුරු හරි කිව්වොත් ඇති කියලා මම මේ දුවන එක නවත්තලා ඉඳ ගන්නවා කියලා. ඒත් බයයි. සමාජයේ මිනිසෙක් වෙන්න නම් දිගටම දුවන්න ඕනි කියලා අපේ ඔළුව වලට දාලා තියෙනවා. ඒත් මචං ඇත්තටම අපි දුවන්නේ අපිට ඕන දේ පස්සෙන් නෙමෙයි. අනිත් අය අපෙන් බලාපොරොත්තු වෙන රේස් එකේ. මේ රේස් එකේ අවසානයක් නැහැ. කෙලවරක් නැහැ. තියෙන්නේ එක දිගට කිවිගෙන යන හුස්ම ටික විතරයි. සමහර වෙලාවට නිකන් හරි නතර වෙලා වටපිට බැලුවොත් ඔයාට පෙනෙයි ඔයා දුවලා තියෙන්නේ ඔයාගේම හිත මරාගෙන කියලා. ඒක හරිම වේදනාකාරී හැඟීමක්. අද හිතට දැනුනේ අපි කොච්චර දුවන්න try කරත් අවසානයේදී අපි හොයන්නේ නිදහසක් විතරයි කියලා. ඒ නිදහස තියෙන්නේ දුවන රේස් එකේ නෙමෙයි. ඔයා නවතින්න තීරණය කරන තැන. දුවන රේස් එක කොච්චර වේගෙන් ගියත් වැඩක් නැහැ. ඔයා යන්නේ ඔයාට අයිති නැති පාරකන. ඔබට එහෙම හිතිලා තියෙනවද?